ඇලී සිටින්නේ දඹුල්ල සත්තර සංගීත පියස සත්තර සංගීත පියස ස්ථානයේ. මයිත් එක්ක මේ වෙලාවේ ඉන්නවා එහි ආනන්ද රාජකරුණා කලාශූරී කලාශිල්පතුමා. අයිබෝ. අයිබෝන්. ඔබතුමා එනකොටම පේනවා අපිට බොහොම ලස්සන තබ්ලා සංගීත භාණ්ඩ රසක්. මම ඔබතුමා සමග කතා කරන්න කලින් ඔබතුමා ළඟ තියෙන තබ්ලා වල වාදනය කරලා පෙන්නන්න. මේක වාදනය කරන්න කලින් කියන්න බෑ මේ හදලා තියෙන්නේ කොහොමද කියලා. දැන් මේක නම් ටිකක් පොඩ්ඩක් පරණ වෙලා තියෙන්නේ. ඒ වගේම මෙතන තබ්ලා නිර්මාණය කරන ඒවා රාශියක් තියෙනවා මෙතන. මේ තියෙන අලුතෙන් හදාගෙන යන ඒවා. එතකොට මේ තියෙන ඒක හදන ඒවා මේ කොහොමලියෙන් තමයි අපි නිර්මාණය කරගන්නේ. මේක හදන්න ඊට පස්සේ මෙතන හදනවා C D E F G A B වෙනකම් තබ්ලා ටේක හදනවා අපි. එතකොට දැන් මේ වගේ ටියුන් ඒක තමයි ශිල්පියෙකුට වැදගත් වෙන්නේ. මේ වගේ ටියුන් එක හදන්නේ නැතුව දැන් ගොඩක් වැඩපළවල් වල ඔබතුමාලා දැකලා ඇති බොරුවක් තමයි ගෙනියන්නේ. බොරුව මට විනාඩියක් දෙන්න. මේ මම ඔය තබ්ලා හදන ස්ථාන කීපයකටම ගිහිල්ලා ගියා. ඒ ගියේ හැමතැනම බොහොම ලස්සනට තබ්ලා හදලා ඒගොල්ලෝ ගහලා පෙන්නනවා. නමුත් ටික දවසක් ගියාට පස්සේ ඒ තබ්ලාවේ තිබ්බ ඒ හඬ නෑ කියලා. එහෙම මොකක් හරි එහෙම රහසක් තියෙනවා. ඒක රහසක් තියෙනවා. ඒ නිර්මාණය කිරීමේ හැකියාවක් තියෙනවා. ලොකු හැකියාවක් තියෙනවා තබ්ලා නිර්මාණය කරන්න. ඒක හරියට නිර්මාණය නොකළොත් ටික දවස් දෙකක් යනකොට ටියුන් එක සම්පූර්ණයෙන් බහලා කියන්නේ ප්‍රමිතිගතව හදන්න ඕන එකක් තබ්ලාවට හදන්න ඕනේ කියන එක. නැත්තම් ඒ ශිල්පියාට ඒක ලොකු බලපෑමක් වෙනවා. මොකද දවසින් දවසට තබ්ලා ටියුන් කරන්නයි හදන්නයි සිද්ධ වෙනවා. මේ තබ්ලා හදාගන්න බැරි අය තමයි ඉන්දියන් කැප් එකක් දාලා බොරුවට උඩින් බදාම ටිකක් දාලා මැදලා Facebook වල දාලා දෙනම රාශියක් දැක්කා. ඒකලා මේ ශිල්පියෝ රැවටෙනවා. ඒක ගොඩක් ශිල්පියෝ රැවටෙනවා මේක හොඳට ඇති කියලා. ඊට පස්සේ අරගන්නවා. අරගෙන සතියක් දෙකක් යනකොට තබ්ලාව අර තිබුණු මට්ටම නැත්තර නැති වෙලා යනවා. හොඳයි. අපේ දයාබර ප්‍රේක්ෂකයන්ට කියන්න ඕනේ ආනන්ද මහත්මයා හොඳ තබ්ලාවක් තෝරා ගන්න ක්‍රමයක් මට කියන්න. ඔව් දැන් පාසල් යන ළමයිට නම් විභාග වලට තමයි තබ්ලා අවශ්‍ය වෙන්නේ විශේෂයෙන්ම. ඒ අයට අඟල් 5මාර අඟල් 5යි කාල වගේ එක්ක අඟල් 5 වගේ C D වගේ දාන්න පුළුවන් තබ්ලා ටේක තමයි තෝරගන්නේ. ඒත් එක්කම තබ්ලා බායාවක් හොඳ අඟල් 11ක් උස බඩ අඟල් 44ක් විතර මහත තියෙන තබ්ලා බායකක් තමයි තෝරගන්න අවශ්‍ය වෙන්නේ. හොඳයි. මම හිතන්නේ අතිශය වැදගත් පණිවිඩයක් අපේ අනාගත බාර ගන්න කලාකරුවන් පාසල් දරුදරියන්ට මේ තබ්ලාව පිළිබඳ. මේ තබ්ලා නිර්මාණය කිරීමේ කාලය ඔබතුමා කොච්චර කාලයක් මේක කරනවා? මම දැන් වසර 30කට වැඩි කාලයක් මේක නිර්මාණය කරනවා. ඒ වගේම මේ විශේෂයෙන් කිය යුතු කාරණේ තමයි තබ්ලා ගහන ශිල්පීන්ට CD වගේ ඒ වගේ වැඩි හරියක් ගීත වාදනය වෙන්නේ නැහැ. F වල G වල E වල වගේ තමයි වැඩි හරියක් සින්දු වාදනය වෙන්නේ. ඒ අයට තබ්ලා නිර්මාණය කරන ටිකක් අපහසුයි. මොකද ඒ මට්ටම තියලා දෙන්න ඕනේ. ඒ ශුද්ධිය එතුමන්ලට හරියටම හදලා දෙන්න ඕන. ඒකම හදන වැඩපොළවල් ගොඩක් අඩුයි. ඉස්සර තිබුණා දැන් ගොඩක් අඩුයි. ඒ නිසා මගේ ලොකු ඉල්ලීමක් තියෙනවා තබ්ලාවක් ගන්නකොට ශිල්පියෙක් ගහලා බලලා ඒක නියම ශුද්ධිය තියනවාද කියලා ගහලා බලලා තබ්ලාව ගන්න කියලා. හොඳයි. අපේ ප්‍රේක්ෂකයනි මෙතුමා ළඟට ඔබ තබ්ලාවක් අරගෙන ආවොත් එතුමා හරියටම පැහැදිලි කරાવી මේ තබ්ලාවේ හොඳ නරක. මම අහන්න කැමති ඔබතුමාගෙන් ඔය අමුද්‍රව්‍ය වරපට මේ කොට ඒවා කොහොමද වරපට අපි කපනවා මේ ගෙනල්ලා. එතකොට මේ කොටත් මෙහෙම මැෂින් එකක් තියෙනවා. මේ මැෂින් එක කපලා නියම උස ප්‍රමාණයට නටව ප්‍රමාණයට ඊළඟට ලීය පරණ වෙන්න ඕන. ගහක් කපපු ගමන් ලීය ගන්න බෑ. ගහක් මාස 3ක් විතර වේලෙන්න ඕන ගහ. ඊට පස්සේ තමයි කඳන් අපි කපලා පදම් කරලා තමයි මේ කඳන් අපි ගන්න. හොඳයි ආනන්ද මහත්මයා ඔබතුමා හමු වෙන්න අපිට අවශ්‍ය වුණොත් අපේ ප්‍රේක්ෂකයන්ට කියන්න ඔබේ දුරකථන අංකය. 072 28 32 808 එක නම්බරයක්. අනිත් නම්බරේ 076 53 27 826. හොඳයි. ඔබ දැන් දුරකථන අංක දෙක දැනගත්තානේ. එහෙනම් ඔබට අපි ආරාධනා කරනවා මෙතුමන් හමු වෙලා ඔබේ තබ්ලා ප්‍රශ්නේ විසඳ ගන්න. තබ්ලා විතරක් නෙවෙයි තවත් ඔබට පේනවා මෙතන සංගීත භාණ්ඩ රසක් තිබෙනවා.
සිතාර්, ගිටාර්, ඒ වගේම තවත් සංගීත භාණ්ඩ රාශියක් සර්පිනා මේ ඕනම එකක් හදාගන්න අලුත් වැඩි හදාගන්න ඔබ පැමිණිය යුතු හොඳම තැනක් තමයි සත්සර සංගීත පියස දමුල්ල ආනන්ද රාජකරුණා මහතා හමුවේ. එවනම් ඔබට ආයුබෝවන්. ආයි